opposite side එකට තමයි deviate වෙලා තියෙන්නේ. opposite side එකට deviate වෙලා තියෙන්නේ වම් දැන් හෝනර්ස් තියෙන්නේ දකුණු අත පැත්තේනේ. එතන මෙයාගේ uvula එක deviate වෙලා තියෙන්නේ වම් අත පැත්තට. ඒ කියන්නේ lesion එක තියෙන පැත්තට opposite side එකට. කියන්නේ bulbar palsy එකක් කියන්නේ 9 10 11 12 cranial nerves වල lower motor neuron. ඒ කියන්නේ nucleus එකේ සිට පහළට effect වුණොත් ඒක bulbar palsy එකක්. ඒතර uvula එක deviate වෙන්නේ opposite side එකට. ඒතර මේ patient ගේ uvula එක deviate වෙලා තියෙන්නේ වම් අත පැත්තට. එහෙනම් lesion එක තියෙන්නේ දකුණු අත පැත්තේ. එතකොට මෙයාගේ මේ දීලා තියෙන මේ Horner syndrome එකේ feature. එතන Horner syndrome මම ඊයේ කිව්වා මේ posterior inferior cerebellar artery එක තමයි ගිහින් තියෙන්නේ. posterior inferior cerebellar artery එක අනිත් එක තමයි Horner syndrome වල patient ගේ motor symptoms නැත. motor symptoms නෑ. මොකද motor කියන්නේ pyramidal tracts යන්නේ cerebellum එකේ ඉස්සරහා හරිය. cerebellum එකේ anteriorly තමයි මේ යන්නේ. එතකොට මේක වැරදි මෙතන මේ vertigo එන්නේ cerebellum එක affect වෙන හන්ද. cerebellar features තමයි ඔය මේ vertigo ඒවා. මේ dysarthria, dysmetria, pendular knee jerk, nystagmus, broad base gait ඔය ටික. ඊට පස්සේ මේ MCQ 60-year-old male present with sudden onset aphasia. ඒතකොට aphasia එකක් නම් මම ඊයේ කිව්වා wernicke area එකයි broca's area එකයි තියෙන්නේ අපේ මේ dominant side එකේ. ඒ කියන්නේ මේ right handed ගොඩක් right handed නේ. එතකොට ඒගොල්ලන්ගේ left side එකේ තමයි මේ left cerebral hemispheres වල තමයි broca's උයි wernicke area එකයි තියෙන්නේ. මම කිව්වා wernicke එක sensory aphasia එකක් එන්නේ. මොකද wernicke එකෙන් තමයි අර අපේ ඇහැට පේන දේවල් occipital cortex wernicke area එකේ තියෙන පිටිපස්ස පැත්තේ. wernicke area එක තියෙන්නේ මේ superior temporal gyrus එකේ. superior temporal gyrus එකේ මේ ඒ කියන්නේ අර මොකක්ද අර මේ temporal lobe එකයි අර අස්සෙනියකේ තියෙන අර lateral sulcus එක ගිහිල්ලා මේ ඉවර වෙන තැනනේ කෙලවරේනේ තියෙන්නේ wernicke area එක. මේ ඒතර superior temporal gyrus එක. gyrus එක කියන්නේ මේ gyri sulci gyrus එක කියන්නේ අර cortex එකේ gyrus එකේ තමයි මේ wernicke area එකේ තියෙන පිටිපස්ස පැත්තේ. broca's area එකේ තියෙන temporal lobe එකේ. temporal lobe එකේ තමයි broca's area එක තියෙන්නේ. broca's තමයි motor speech area එක. එතකොට එතනින් තමයි vocal muscles වලට යන්නේ. ඉතින් මම කිව්වා broca's ගියොත් patient කතා කරන්න බෑ. එයාට එනවා අදහස කියන්න ඕනේ. ඒක නමුත් වචන පිට කරන්න බෑ. but wernicke area එක ගියොත්, කියන්නේ sensory area එක ගියොත් එයාට මේ අර integrate කරන්න බෑ. කතා කරන්න පුළුවන්. වචන පිට කරන්න පුළුවන්. නමුත් තේරුමක් ඇතුව නෙමෙයි කතා කරන්නේ. ඔහේ වචන ගොඩක් විතරයි කතා කරන්නේ. තේරුමක් නෑ ඒ මොකද sensory aphasia එකේ. දැන් මේ patient තියෙන sudden onset aphasia මොකක්ද කියලා නෑ. ඒ කියන්නේ කොහොම හරි ගිහිලා තියෙන left කියලා හිතන left පැත්ත තමයි ගිහින් තියෙන්නේ. right sided hemiparesis. එතකොට left පැත්තේ cerebral hemisphere එක ගිහාම right sided hemiparesis වෙන එක හරි. මොකද motor cortex එකෙන් තමයි කියන්නේ අනිත් පැත්තට cross කරනවානේ. ඒක හඳ 1 hour duration examination blood pressure එක 178යි 94යි. එතකොට 185යි 110ට වඩා අඩුයි. ඒතර ලොකු අවුලක් නැහැ. pulse rate 88යි and irregular කියන්නේ AF එකක් වෙන්න පුළුවන්. and CT brain after 1 hour showed no early ischemic changes. ඒ කියන්නේ එහෙනම් මෙයාගේ මේ the window period එකේ තමයි මෙයා ඉන්නේ. what is the appropriate management? එතකොට මෙයාගේ ඉතින් intravenous tissue plasminogen activator ATPase තමයි දෙන්නේ. ලැබිටලෝල් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ දැන් 2014 පේපර් එක අපි බැලුවේ අර 8 ප්‍රශ්නේ තිබ්බේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි ගාණක් දීලානේ. ඒතරින් IV ලැබිටලෝල්. ඊළඟ තමයි ටිෂු ප්ලාස්මිනෝජන් ඇක්ටිවේටර් එක දෙන්නේ.
ischemic changes පස්වෙනි හැටිය වෙන්නේ. එතකොට මේක ischemia එකක් නෑ කියලා කියන්නේ නෑ මෙයාගේ hemorrhage එකකුත් exclude කරලා CT එකේ. මේකත් ඒ ප්‍රශ්නෙම නේද? 50-year-old man presented with sudden onset aphasia, mouth deviation, there was a motor paralysis and loss of sensation on the right side. And the body had developed within 2 hours. On admission, blood pressure 110යි. Then the pulse rate 88යි. Most appropriate management. මේකත් window period එකනේ blood pressure එක 170යි 110යි. 185යි 110ට වඩා අඩුයිනේ. එතකොට මේ පුළුවන් මේ අපිට මේ IV tissue plasminogen activate එක දෙන්න පුළුවන් මෙතන. True false regarding the acute ischemic stroke. Atrial fibrillation is a causative factor. True. Catheter based retrieval clot is a treatment option. Catheter based retrieval කියන්නේ අර thrombectomy කරන්න පුළුවන් proximal blood vessels වල up to 24 hours අපිට කරන්න පුළුවන් thrombectomy. Thrombolysis should be done within 4.5 hours. ඒක හරි window period එක. Can cause dementia. හරි vascular dementia ඉන්නේ ඒකනේ progressive මේ dementia එකක් තමයි ඒකේ තියෙන්නේ. A CT scan of the brain is required for the diagnosis. ඇත්තටම diagnosis එකට නෙමෙයි. මේක වැරදි. For the may to exclude hemorrhage. හරිද? අපිට diagnose කරන්න බෑ මේ acute ischemic stroke එක. මේ අපිට exclude කරන්න තමයි ඒක පාවිච්චි කරන්නේ. exclude කරන්න bleeding. hemorrhagic stroke. මොකද hemorrhagic stroke එකේදී අපිට මේ කරන්න බෑ thrombolysis එක. ඒක නිසා ඇත්තට මේක false. කියන්නේ මේ අපිට even with මේ expert කෙනෙක් ආවත් agency CT එක තමයි මේ මොකද hemorrhagic stroke එකයි ischemic stroke එකයි වෙන ක්‍රම clinically අපිට differentiate කරන්න බෑ. ඒතකොට hemorrhagic stroke එක exclude කරන්න තමයි CT එක කරන්නේ. CT එක normal කියන්නේ මෙයාට තියෙන ischemic stroke එක. මම දැන් මේ යන්නම් මේ මොකක්ද මේ movement disorders වලට movement disorder එකට මේ පාකින්සන් තමයි අපි කතා කරන්නේ. එතකොට පාකින්සන් ඩිසීස් ගත්තාම මෙහෙමයි. මූවමන්ට් ඩිසෝඩර්ස් ගත්තාම හයිපෝකයිනෙටික් තියෙනවා හයිපර්කයිනෙටික්. ඒතර හයිපෝකයිනෙටික් මූවමන්ට් ඩිසෝඩර් එකක් තමයි පාකින්සන් ඩිසීස්. මේ පාකින්සන් ඩිසීස් වල මේ කාඩිනල් ෆීචර්ස් 4ක් තියෙනවා. කාඩිනල් ෆීචර්ස් 4ක් තියෙනවා. අපි ඒක මතක තියාගන්න ට්‍රැප් කියලා. උගුලක්. එතකොට පේෂන් ඇතුළේ උගුලක තමයි හිර වෙන්නේ. T tremor, R rigidity, ඒ කියන්නේ බ්‍රැඩිකයිනේසියා. රැඩිකයිනේසියා ඒ කියන්නේ ඒකයිනේසියා කියලා තමයි කියන්නේ ට්‍රැප් කිව්වම ට්‍රෙමර් රිජිඩිටි ඒකයිනේසියා එකට වඩා ඒගොල්ලන්ගේ ඉන්නේ බ්‍රැඩි මම මතක නිසා ගන්න ඕන හන්ද මම ඒකයිනේසියා කියලා කියන්නේ බ්‍රැඩිකයිනි ඒ කියන්නේ මූවමන්ට් ස්ලෝ වෙනවා අන්තිමට තමයි ලේට්ම ෆීචර් එක පාකින්සන් වල postural instability මේ එහෙම එතකොට කොමනස්ට්ම තියෙන්නේ අපේ ඉඩියෝපැතික් පාකින්සන් ඩිසීස්. ඉඩියෝපැතික් පාකින්සන් මම දැන් මෙතන කතා කරන්නේ හයිපෝකයිනෙටික් මූවමන්ට්ස්. ඒ කියන්නේ ඒකයිනේසියා රිජිඩිටි. තියෙනවා නම් ඒ කියන්නේ ඒවා තමයි හයිපෝකයිනෙටික් මූවමන්ට්. එතකොට මේ පාකින්සන් ඩිසීස් ගත්තාම
මේ පාකින්සන් ඩිසීස් ප්‍රයිමරි එක තමයි ඉඩියෝපැතික් එක. එතකොට ඉඩියෝපැතික් පාකින්සන් ඩිසීස් තමයි කොමන්. ඒ කියන්නේ හේතුවක් නැහැ. වයසත් එක්ක එන එක. එතකොට පාකින්සන් ඩිසීස් මේ සෙකන්ඩරි එන්න පුළුවන්. සෙකන්ඩරි එන්න පුළුවන් කෝසස් තමයි එකක් ඩ්‍රග් ඉන්ඩියුස්. ඩ්‍රග් ඉන්ඩියුස් එක තමයි කොමන්ලිම එන්නේ. ඊට පස්සේ මේ වැස්කියුලර් කෝ ඒ කියන්නේ බේසල් ගැන්ග්ලියා ඉන්ෆාක්ෂන්ස් ආවහම මේ පාකින්සන් ඩිසීස් ඩෙවලොප් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙටබොලික් කෝසස් තියෙනවා. ඉන්ෆෙක්ෂස් ගත්තම HIV, සිෆිලිස් වලින් එන්න පුළුවන්. ඊට පස්සේ එන්ඩෝක්‍රයින් කෝසස් ගත්තාම හයිපෝथायरॉयडिज्म, ඔටෝ ඉමියුන් කෝසස් තියෙනවා. ඊට පස්සේ ටොක්සික් මේ නියුට්‍රිෂනල් B12 එෆිෂියන්සි වගේ එන්න පුළුවන්. ඒතර සෙකන්ඩරි කෝසස් ගත්තාම සෙකන්ඩරි කෝසස් වල පාකින්සෝනිසම් රිවර්සිබල්. හැබැයි මේ ඉඩියෝපැතික් පාකින්සන්, ඒ කියන්නේ ප්‍රයිමරි පාකින්සෝනිසම් මේ ඒක මේ ඉරිවර්සිබල්, ඒක ප්‍රෝග්‍රෙසිව්. අර සෙකන්ඩරි පාකින්සන් ඩිසීස් එකේ අන්ඩර්ලයින් කෝස් එක අපි කරෙක්ට් කළොත් එයාගේ පාකින්සෝනිසම් එක රිවර්සිබල්. එතකොට පාකින්සන් වල දැන් ඊළඟට අපි කතා කරන්නේ ඉඩියෝපැතික් පාකින්සන් ඩිසීස්. ඒතර ඉඩියෝපැතික් පාකින්සන් ගත්තාම මේ ඊළඟට පාකින්සන් ප්ලස් සින්ඩ්‍රෝම් කියලා එකක් තියෙනවා. ඒක සයිකියාට්‍රි වල කරනවා. අර ලෙවි බොඩි ඩිමෙන්ෂියා වල තියෙනවානේ පාකින්සන් සිම්ප්ටම්ස්. ලෙවි බොඩි ඩිමෙන්ෂියා වල ඒක තමයි කියන්නේ පාකින්සන් ප්ලස් සින්ඩ්‍රෝම්. මේ ලෙවි බොඩි ඩිමෙන්ෂියා වල එන්නේ. අපි දැන් මෙඩිසින් වල කතා කරන්නේ මේ ඉඩියෝපැතික් පාකින්සන් ඩිසීස්. ඒතර ඉඩියෝපැතික් පාකින්සන් ඩිසීස් වලට මේ පැතොෆිසියොලොජි එක තමයි ඒගොල්ලන්ගේ අර මේ ඇත්තට දැන් පාකින්සන් ඩිසීස් ඕන එකක වෙන්නේ නියුරෝන්ස් ලොස් වෙන එක මේ මිඩ් බ්‍රේන් එකේ තියෙන. එතකොට මේ ඒගොල්ලන්ගේ මේ නියුරෝනල් ලොස් එකේදී ඇත්තටම අර ඇල්ෆා සින්නියුක්ලියන් කියන අර මේ ඒ ප්ලාක්ස් ඇපිය වෙනවා මේ හිස්ටොලොජි එකේදී. හිස්ටොලොජි කරාම මේ ප්ලාක්ස් බලා ගන්න පුළුවන්. සබ්ස්ටැන්ෂියා නයිග්‍රා ඊට පස්සේ අර මේ මිඩ් බ්‍රේන් කියන්නේ බේසල් ගැන්ග්ලියා වල ඩිපොසිට් වෙලා තියෙනවා. එතකොට මේ පාකින්සන් ඉඩියෝපැතික් පාකින්සන් වල මේ ඉනිෂියලි මේගොල්ලන්ගේ සිම්ප්ටම්ස් යුනිලැටරලි තමයි පටන් ගන්න. යුනිලැටරල් ඔන්සෙට් එකක් තමයි තියෙන්නේ. and asymmetrical. ඊට පස්සේ ඒගොල්ලන්ගේ මේ ඉඩියෝපැතික් පාකින්සන් ඩිසීස් එක ලෙවෝඩෝපා වලට එක්සලන්ට් රෙස්පොන්ඩ් එකක් තියෙනවා ලෙවෝඩෝපා වලට. මොකද ඩෝපමින් ඩිප්ලීට් වෙන එකනේ වෙන්නේ බ්‍රේන් එකේ. ඒකට අපි රිප්ලේස් කරන ඩෝපමින් දුන්නාම ඒගොල්ලන්ගේ රෙස්පොන්ඩ් එක හොඳයි. එතකොට ලෙවෝඩෝපා කියන්නේ ඩෝපමින් වල ප්‍රිකර්සර් එක. එතකොට මම කිව්වා ට්‍රැප් කියන එක පාකින්සන් ඩිසීස් වල කාඩිනල් ෆීචර්ස් 4 tremor, rigidity, akinesia, postural instability. එතකොට tremor එක ගත්තාම resting tremor එකක් තියෙන්නේ, intention tremor එක තියෙන්නේ cerebellum. ඒ කියන්නේ අපි dysmetria වල අර patient ගේ නහය අල්ලලා මගේ ඇඟිල්ල අල්ලන්න කිව්වහම එයාට අර focus කරන්න බැරි intention tremor එක හඳ. අත මේ එහෙට මෙහෙට වීසි වෙනවා. මොකද එයා intention එකකින් තමයි අල්ලන්නේ අත. ඇඟිල්ල අල්ලන්නේ නහය අල්ලන්නේ. එතකොට ඒක එතකොට තමයි අත වෙවුලන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ට්‍රෙමර් එක පිල් රෝලින් කියන්නේ අර බලන්න YouTube එකේ ගහලා පිල් රෝලින් ට්‍රෙමර් එක අර ඉන්ඩෙක්ස් ෆින්ගර් එකයි තම්බ් එකයි අතර අර මොකක් හරි නිකන් බෙහෙත් පෙත්තක් අර මේ බෙහෙත් ගුලි කරන්නේ එහෙමනේ. ගුලි කරනකොට අර එන වගේ ට්‍රෙමර් එකක් තමයි එන්නේ. ඊට පස්සේ ට්‍රෙමර් එක යුනිලැටරලි තමයි පටන් ගන්න. ඊට පස්සේ තමයි මේ අනිත් පැත්තේ ඔපොසිට් සයිඩ් එකට යන දැන් වම් අත පැත්තේ පටන් ගත්තා නම් මේ ට්‍රෙමර් එක පහු වෙලා තමයි ඉනිෂියල් එක යුනිලැටරල් පස්සේ තමයි අනිත් පැත්තට ඔපොසිට් සයිඩ් එක යන්නේ. හැබැයි ඒ ට්‍රෙමර් එක asymmetrical. ඒ කියන්නේ අර පටන් ගත්ත පැත්තේ හැමතිස්සෙම වැඩි ට්‍රෙමර් එක. වම් අත පැත්තේ නම් වම් අත පැත්තේ වැඩි ට්‍රෙමර් එක. ඒතර ට්‍රෙමර් කියන එක තමයි presenting feature එක. ඒ කියන්නේ movements disorders ගත්තාම initially වෙන්න පුළුවන්
initially මෙන්න පුළුවන් movement disorder එක තමයි මේ tremor. ඊට පස්සේ එන්නේ rigidity එක. rigidity එක ඔයගොල්ලෝ දන්නවා. ඒගොල්ලන්ගේ එන්නේ cogwheel rigidity එකක් නැත්නම් lead pipe. lead pipe rigidity කියන්නේ අර නිකන් අර මේ තකස් අර නවනකොට තමයි අර rigidity එක දැන්. අපි දන්නවා class මේ කියන්නේ අර මේ class knife reflex එකයි අර lead pipe මේ rigidity එකයි. class knife මේ type එක ඉන්නේ මේ upper motor neuron lesions වලදී. අර එක අත නවාගෙන ගිහිල්ලා එක තැනකදී එකපාරට අත නැවෙනවා. නමුත් මෙයාගේ එහෙම නෙමෙයි අර lead pipe එකක් අර cog wheel එකක් වගේ නවනන ඒ කියන්නේ නවනකොට නවතර වෙනවා. ආවෙ නවදී නවත් වෙනවා. එහෙම තමයි යාගේ මේ rigidity එක තියෙන්නේ. ඒකත් එහෙම තමයි initial unilateral පස්සේ දෙපැත්තටම යනවා. හැබැයි පටන් ගත්ත පැත්තේ වැඩි. එතකොට මේ ඊට පස්සේ දැන් අපි කතා කළා tremor ඊට පස්සේ rigidity ඊළඟට මේ ඊළඟ එක අපි කිව්ව මොකද්ද ඒකයිනේසියා කියන්නේ movement slow වෙන එක මේ ඒගොල්ලන්ගේ අර නිකන් අර මේ මිනිස්සු අර දැන් ඒ කියන්නේ හැමදෙස්සෙම අර නිකන් අත් දෙක අර එක ළඟ ඇඟ ගාවින් තියන් ඉන්නවා. ඊට පස්සේ අර මේ ඒගොල්ලෝ අර ඇවිදි ඒ කියන්නේ අර arm swing වෙන්නේ නැහැ. ඊට පස්සේ අර upper body එකේ ගොඩක් movements අර upper body එකේ මේ ඒකයිනීසියා එක වැඩි lower body එකට වඩා. ඒ වගේ. අන්තිම එක තමයි trap එකේ P postural instability. postural instability එක අන්තිමට මෙන feature එකක්. එතකොට මේ postural instability කියන්නේ balance එකක් නැතුව වැටෙනවා. posture එක maintain කරන්න බෑ. ඊට පස්සේ අනිත් features ගත්තාම මේ කට්ටියගේ දැන් මේ තියෙන මේ ටික මේ arm swing වෙන්නේ නැහැ, elbow එකේ move වෙන්නේ නැහැ, expressionless move face එකක් තියෙන්නේ. ඊට පස්සේ කට්ටියගේ Festinant gait එකක් තියෙනවා. Festinant gait කියන්නේ අර මේ arms move වෙන්නේ නැතුව අර short steps ඒගොල්ලෝ තියන්නේ ඒ වගේ. Make a true false regarding the Parkinson's disease. Alpha-synuclein is critical in the pathogenesis of the disease. ඊට පස්සේ alpha synuclein is critical in the pathogenesis of the disease. So ඒක මම කියවනේ අර මේ plaques මේ අර Lewy body මේ මොනවාද අර මේ Lewy bodies මේ substantia nigra වල මෙන්න මේ වගේ deposit වෙනවා. ඒතර මේවයි තියෙන්නේ alpha synuclein මේ තමයි තියෙන්නේ. deposit වෙන්නේ. Is due to dopaminergic neurons in the substantia nigra, loss of dopaminergic neurons ඒක නිසා තමයි අපි levodopa දෙන්නේ. Typically present with bilateral symmetrical resting tremor. Unilateral asymmetrical. Unilateral asymmetrical resting tremor එකක් තමයි එන්නේ. Class knife type rigidity is present on motor examination. ඒක false. Class knife type rigidity එකක් නෙමෙයි lead pipe. නැත්නම් cogwheel rigidity එකක් තමයි motor examination එකේ තියෙන්නේ. Then non-motor manifestations are known to precede the onset of motor symptoms. ඒක හරි. ඒගොල්ලන්ගේ non motor manifestations තමයි initially develop වෙන්නේ. මම කිව්වා motor manifestations වල මුලින්ම වෙන්නේ tremor. ඊට පස්සේ rigidity. නමුත් non motor manifestations develop වෙනවා motor manifestations වලට කලින්. ඒගොල්ලෝ anosmia, GI disturbances, postural hypotension, ඒ වගේ autonomic features and non motor manifestations develop වෙනවා initially.
it was true false regarding the Parkinson's disease. මං ඊට පස්සේ පාකින්සන් වලට එන්න මේ ඩ්‍රග්ස් ගත්තාම මේ ඔයගොල්ලෝ මන්ට කියන්නේ අවුරුදු 70ට වැඩි නම් අපි ඒගොල්ලන්ට දෙන්නේ ලෙවොඩෝපා. ලෙවොඩෝපා අවුරුදු 70ට වඩා අඩුයි නම් අපි ඒගොල්ලන්ට ඩොපමින් ඇගොනිස්ට් අර මේ එන්න මේ බ්‍රෝමොක්‍රිප්ටින්, රොපිනිරෝල්, පැමිප්‍රෙක්සෝල් වගේ ඩොපමින් ඇගොනිස්ට් තමයි දෙන්නේ. මොකද ඩොපමින් දුන්නාම ලෙවොඩෝපා දුන්නාම ලෙවොඩෝපා වලින් අර මේ on and off symptoms එනවා. on and off symptoms අර මේ ඉනිෂියලි ඒගොල්ලන්ට හොඳ වුණාට දැන් යං කට්ටියට අපි දෙන්නේ ඩොපමින් ඇගොනිස්ට්. මේ මොකද අර symptoms fluctuations වෙන්න පුළුවන්. අර මේ motor fluctuations ඒක තමයි on and off කියන්නේ. හිටපු ගමන් symptoms worst වෙනවා ඊට පස්සේ හරියනවා. එතකොට ඒ on and off symptoms නවත්තන්න තමයි අපි බ්‍රෝමොක්‍රිප්ටින් ඒ වගේ මේ ඩොපමින් ඇගොනිස්ට් දෙන්නේ. නමුත් අවුරුදු 70ට වැඩි patients ලගේ අපි ඒගොල්ලන්ට effective ඒක මේ මොකද ඒගොල්ලන්ගේ දැන් අර ඒගොල්ලන් කොහොමද අවුරුදු 10 දැන් ඩොපමින් ප්‍රිකර්සර් කියන්නේ ලෙවොඩෝපා අවුරුදු young patient කෙනෙක්ට දුන්නොත් අවුරුදු 70ට අඩු කෙනෙක්ට දුන්නොත් එයාගේ අවුරුදු 10ක් විතර යද්දි on and off symptoms develop වෙනවා. ඒතර on and off symptoms ආවට පස්සේ මේ ඒ කියන්නේ on and off symptoms ආවට පස්සේ වැඩක් නැහැ නිතරම දීලා. එතකොට මේ ඊට කල් ඒ කියන්නේ එතකන් අපිට ඩොපමින් ප්‍රිකර්සර්ස් දීලා ඊළඟට 70 වුණාට පස්සේ බුණා ලෙවොඩෝපා දෙන්න. එක මේ කියන්නේ dopamine agonist therapy is effective at modifying the progression of the disease. මෙහෙමයි. මේ idiopathic Parkinson disease එක ගත්තාම මේ ඒක neurodegenerative එකක් නේ. ඒතර disease modifying drugs නැහැ. still disease modifying drugs නැහැ. අර මේ එයාගේ symptoms improve කරන එක විතරයි කරන්නේ. disease එක progressively වෙනවා. neurodegeneration එක progressively වෙනවා. අනේ symptomatic management එකක් විතරයි අපි කරන්නේ. ඒතර significant අර මේ මෙයාගේ neurodegeneration එක improve කරන්න පුළුවන් drugs හොයාගෙන නැහැ. ඊපස්සේ MRI demonstrate significant midbrain atrophy. ඒකේ මේ ඇත්තටම brain එකේ atrophy එකක් මේ develop වෙන්නේ නැහැ. මේකේ neurodegenerative එකක් උනායි කියලා මේ ඒක හන්ද ඒක false. ඊට පස්සේ early postural instability indicates an alternative diagnosis. ඒක හරි. පාකින්සන් එකත් එක්ක මේක අපි මේ කතා කළේ මේ මෙන්න මේ තියෙන postural instability එකක් තියෙනවා නම් ඔය මේ ඒ කියන්නේ පාකින්සන් plus syndrome. ඒ කියන්නේ progressive supranuclear palsy. ඊට පස්සේ අර මේ normal pressure hydrocephalus. ඒ වගේ අර මේ ඒ කියන්නේ idiopathic Parkinson වෙන්න තියෙන chance එක unlikely. හරිද? මේ මේ normal pressure hydrocephalus ඊළඟ මේ ඉනේ කියා දෙන normal pressure hydrocephalus වල මොනවද features ඒ ටික මොනවද අපි කරන්නේ ඒ ටික මේ ඒතර early postural instability එකක් තියෙනවා නම් ඒක alternate diagnosis එකට indication එකක්. ඒක true. ඊට පස්සේ මෙන්න මේ ටික එන්න පුළුවන් rheumatic fever ඊට පස්සේ rheumatic fever වල rheumatic chorea එකක් එනවා Wilson's disease වල එනවා rheumatic මේ chorea මොකද basal ganglia damage වෙන නිසා මේ දැන් වර මේ දැන් ඔය chorea තියෙන patients ලා ආවහම අපි ඒගොල්ලන්ගේ මේ කරන්න ඕනේ මේ liver function test
liver function test එකපාරම මට මතකයි fourth round එකේ කෝරියා තියෙන patient කෙනෙක් අර කෝරියා කියන්නේ අර නිකන් අර මේ මොනවද අර හන්ටින්ටන් කෝරියා ඒවා එන්නේ අර irregular නිකන් brief non repetitive අර jerky movements නේ එතකොට මේ ඒ කට්ටියගේ අපි මේ මට මතකයි liver function test එකක් මේ කරන්න ඒ කියන්නේ එහෙම patient කෙනෙක් හිටියා කෝරියා තියෙන. ඒතර අර පලංග සිංහ සර් කියනවා liver function test එකක් කරන්න කියලා මේ patient ගේ. එතකොට liver function test එකක් කරන්න හේතුව ඇහුවයි කෝරියා patient කෙනෙක් මොකද liver function test කරන්න කියලා. ඒක differential diagnosis එක තමයි Wilson disease. Wilson වල එනවනේ මේ cirrhosis develop වෙන්න පුළුවන්. එතකොට මේ ඒ කියන්නේ ඒකේ වෙන්නේ cerebroplasmin මේ deficiency එකක් වෙලා copper deposit වෙන්න පුළුවන් liver එකේ. එතකොට මේ hepatocytes damage වෙනවා. ඒකට cirrhosis develop වෙන්න පුළුවන්. ඒක හන් තමයි liver function test එකක් කරන්න කියන්නේ. ඒකට මේ මොකද මේ Wilson වල basal ganglia damage වෙනවා. basal ganglia damage වුණාම කෝරියා එන්න පුළුවන්. thyrotoxicosis හරි. thyrotoxicosis වල එනවා. SLE වල එනවා. rheumatic fever වෙනවා. levodopa therapy එකේ කෝරියා එන්න පුළුවන්. drug induced acquired cause එකක් විදියට. rheumatic fever නේ අර sydenham කෝරියා කියලා කියන්නේ. අර මේකක් තියෙන අර මේ අර ප්‍රසිද්ධ මේ කතාවක් අර මේ rheumatic korea කියලා අර misdiagnose කරලා මේ patient කෙනෙක් අර මේ ඊට පස්සේ අර මේ medical legal case එකක් ගිහිල්ලා තිබ්බනේ මේ අන්තිමට patient තිබිලා තියෙන්නේ මේ මොකක්ද මේ tumor එකක් brainstem glioma එකක් brainstem glioma එකක් මේ කොහමද කෝරියා ඒ කියන්නේ එයාගේ movement disorders එයා misdiagnose කරලා මේ කෝරියා කියලා. rheumatic korea හරිම රෙයා. sydenham korea මේ rheumatic fever වෙන patients ලාගේ 100%කට තමයි rheumatic korea develop වෙන්නේ. මේව නම් ඉච්චර අහන්න tremors ගැන නම් ෆයිනල් වල අහන්නේ නැහැ වච්චර වැඩක් නැහැ. මේ MCQ ටික බලන්න ප්‍රතිපදින. Unilateral onset. True. There is a intention tremor and arresting. Pill rolling type tremor එකක් තියෙන්නේ. There is stiffness in passive limb movement. හරිය lead pipe rigidity එකක් තියෙන්නේ. Has extensor plantar response. ඒක වැරදි. බැබිනිස්කි පොසිටිව් වෙන්නේ නැහැනේ මේ ඉඩියෝපැති පාකින්සන් එකේ මූවමන්ට් කරන ඒ කියන්නේ ප්‍රොමෝටර් නියුරෝන් ලීෂන් එකක් නේ. impaired upward gaze is a false. නෑ ඒක false. මං gaze palsy කරන්නම් ඔය කට්ටියට. මං ඒක කරන්නම් කියවනේ gaze palsy මේ ඒක මං කියන vertical gaze palsy මේ horizontal gaze palsy කියන එක. It was a idiopathic Parkinson disease. Resting tremor is a feature, ඒක true. Memory loss is characteristic. අන්න ඒක මතක තියාගන්න Parkinson වල memory cognitive impairment එකක් ඉන්නේ නැහැ. Motor disorder එකක් නේ, movement disorder එකක් හන්ද ඒගොල්ලන්ගේ cognition එක normal. Motor neuron disease එකෙත් මං කිව්වා cognition එක normal. Memory impairment එකක් ඉන්නේ නැහැ. Freezing gait is an early feature. නෑ gait changes, postural instability ඒව එන්නේ අන්තිමට. Initially එන්නේ non-motor symptoms එන්න පුළුවන්. GI disturbances, ඊට පස්සේ sleep disorders, මේ anosmia ඒ වගේ මේකේ තියෙන list එක non-motor clinical features early develop වෙන්න පුළුවන්. ඊට පස්සේ tremor එක තමයි ඊළඟට එන්නේ. tremor මේ tremor rigidity තමයි මුලින් එන features. cogwheel rigidity හරි postural reflexes are lost early. ඒක වැරදි. idiopathic Parkinson disease එකේ postural instability ඒ කියන්නේ instability එකක් ඉන්නේ අන්තිමට. lateම feature එක තමයි මේ P trap එකේ. True regarding the early idiopathic Parkinson's disease, urinary incontinence. ඒක නම් urinary incontinence එකක්
ඒක නම් මට ෂුවර් නෑ එනවද කියලා. වුමන්ස් ඩිසෝඩර් එකක් හන්ද යුරිනරි කොන්ටිනන්ස් එකක් ඩිවලොප් වෙන්නේ නැහැ. motor features නේ එන්නේ. ඒක හන්ද ඒක false. unilateral onset හරි. නෑ incontinence එන්න පුළුවන් ඉතින් autonomic parasympathetic autonomic dysfunction එකක් ආවොත්. ඒවා ඉන්නේ postural instability අර ඒවා ඉන්නේ අන්තිමට. unilateral onset හරි, tremor හරි, brisk reflex වැරදි, diplopia වැරදි. false. The 75 most suggestive feature එක having Parkinson disease, cogwheel rigidity. Waddling gait නෙමෙයි resident gait. නැත්නම් shuffling gait තමයි ඉන්නේ Parkinson. ඊට පස්සේ මම පොඩ්ඩක් මේ TSS infections ගැන කතා කරන්න. infections ගත්තාම CNS infections ගත්තාම meningitis තියෙනවා, meningoencephalitis තියෙනවා, cerebral abscess තියෙනවා. ඉතින් meningitis ගත්තාම meningitis වල etiology ගත්තාම bacterial streptococcus pneumoniae තමයි commonest cause එක මේ ලංකාවේ නම්. streptococcus pneumoniae තමයි commonest cause එක for the meningitis. එතකොට මේ ඇසෝසියේට් වෙලා තියෙන පුළුවන් සයිනොසයිටිස්, ඔටයිටිස් මීඩියා, නියුමෝකොකල් නියුමෝනියා, ස්ප්ලීනෙක්ටමි කරපු පේෂන්ට්ස් ලගේ ඒ වගේ ඊට පස්සේ ස්ටෙප්ටෝකොක මේ ඊළඟට අහන ඔය නයිසේරියා මේ ඊළඟට මේ නයිසේරියා මෙනින්ජිටිස් ගත්තාම නයිසීරියා මෙනින්ජිටිස් එනවා කොම්ප්ලිමෙන්ටරි ඩෙෆිෂියන්සි. කොම්ප්ලිමෙන්ට් ඩෙෆිෂියන්සි පේෂන්ට්ස් ලගේ ඒක රිස්ක් ෆැක්ටර් එකක්. එන්නර හච් පිල්ග්‍රිම්ස් ලගේ එන්න පුළුවන්. ඊට පස්සේ නයිජීරියා මෙනින්ජිටිස් වල මොර්ටැලිටි එක ගොඩක් වැඩි. ඒ කියන්නේ මේ මෙනින්ගෝකොකල් සෙප්සිස් එකකට ගියාම අර within short period of time මේගොල්ලෝ මෙනින්ගෝකොකල් සෙප්සිස් එකකට යන්න පුළුවන්. ඊට පස්සේ ග්‍රෑම් නෙගටිව් ගත්තාම E. coli. E. coli එන්න පුළුවන් මේ ග්‍රෑම් නෙගටිව් මෙනින්ජයිටිස්. ග්‍රෑම් නෙගටිව් ඕගනිසම් එකක් විදිහට. ඊට පස්සේ මේ group B streptococci group B streptococci එන්න පුළුවන් අර මේ ඊළඟ listeria monocytogenes. ඒකනේ අපි අර මේ ඒගොල්ලන්ට මේ ampicillin ඇඩ් කරන්නේ listeria monocytogenes cover කරන්න. අර extremes of ages වල කට්ටියට තමයි listeria එන්නේ. ඊට පස්සේ hemophilus influenza නම් දැන් නැහැ vaccine කරන හන්දා. ඊට පස්සේ ඉතින් මේ Staphylococcus aureus එන්න පුළුවන්. ඊට පස්සේ true false regarding the meningitis. Meningococcus is the most common cause of meningitis in adults. Streptococcus pneumoniae තමයි commonest cause එක. Listeria meningoencephalitis occurs at extremes of age. හරි මං කිව්වා infants ලගේ මේ neonatal meningitis එන්න පුළුවන් listeria වල. E. coli ඊට පස්සේ listeria and GBS තමයි මේ neonatal meningitis වලට causes. Acute adrenal insufficiency can occur as a complication. හරි. acute adrenal insufficiency එකක් එන්න පුළුවන් මේ meningococcal meningitis වල. මේ අර මොකද water house කියලා අර කියන්නේ අර මේ මට ඒක නම මතක නැහැ අර මේ අන්තිමට water house ද මොකක්ද දන්නවම නමක් තියෙනවා මේ
meningococcal meningitis වල එන මේ adrenaline insufficiency. Steroids are contraindicated in the management. ඒක වැරදි. Steroids දෙනවා අපි. මොකද මේ අර antibiotics දුන්නාම එකපාරට bacteria destroy වුණාම එයාලා release කරනවා toxins. එතකොට මේ ඒ කියන්නේ cranial nerve palsy ඒ වගේ complications develop වෙනවා. ඒක හන්ද initially steroids හරි පටන් ගන්නවා. Ceftriaxone is an antibiotic of choice in patients with meningitis due to listeria. Listeria වල antibiotic එක ampicillin. ඊට පස්සේ vancomycin අපිට combine කරන්න පුළුවන් ceftriaxone එක resistant pneumococcal infections වලදී. Steroids අපි පටන් ගන්නවනේ first dose එකත් එක්ක antibiotic. එතකොට මේක තමයි CSF. ගත්තාම CSF bacterial meningitis වල WBC එයාගේ neutrophils තමයි polymorph මේ කියන්නේ neutrophil leukocytosis එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ lymphocytes වැඩි tuberculous meningitis වල lymphocytes ගොඩක් high. ඊට පස්සේ fungal meningitis වල වැඩි. viral meningitis වල lymphocytic predominant එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ proteins ගත්තාම CSF bacterial meningitis වල වැඩි එනට ගොඩාක් වැඩි tuberculous meningitis වල මේ proteins. ඊට පස්සේ glucose ගත්තාම viral meningitis වල normal proteins normal. glucose ගත්තාම tuberculous meningitis වල අඩුයි. bacterial meningitis වල අඩුයි. viral meningitis වල normal. දැන් ඒ විදිහට තමයි ඒක වෙනස් වෙන්නේ. අර ලොකුවට values මතක තියාගන්න එපා. මේ glucose ගත්තාම ගොඩක් අඩුයි මේ tuberculosis වල. bacterial meningitis වල අඩුයි. viral meningitis වල normal. ඒ විදිහට තමයි මතක තියාගන්න. ඉතින් මේ ටික තමයි antibiotics ටික. True false regarding the meningitis. Low CSF glucose is characteristic of viral meningitis. Viral meningitis wala glucose level එක normal. HSV2 can cause recurrent meningitis. Eka hari. Commonest cause for encephalitis herpes simplex. HSV1 තමයි commonest cause for me encephalitis. Ipase duration of antibiotic therapy is usually 5 days. Eka වැරදි. Generally අපි දෙනවා 7 to 14 days. SIADH can occur as a complication. එක හරි. SIADH syndrome of inappropriate antidiuretic hormone secretion එක එන්න පුළුවන්. hyponatremia develop වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ SIADH එන්න පුළුවන් brain infections වලදී. strokes වල එන්න පුළුවන් SIADH. ඒකයි අපි මං කිව්වේ මේ stroke hemorrhagic stroke patients ලගේ මේ maintain කරන්න ඕනේ electrolytes normal range එකේ. And the prophylaxis is indicated for all close contacts. Prophylaxis අපි දෙන්නේ meningococcal වල. Prophylaxis drug එක තමයි ciprofloxacin. මේ 500 mg single dose එකක් දෙනවා. Prophylaxis and Haemophilus influenzae වල prophylaxis දෙනවා. ඊට පස්සේ CNS TB chronic meningitis එකක් ඒකේ මම කිව්වා CSF වල lymphocytes very high protein and low glucose ඔක්කොම protein ගොඩාක් වැඩි මේ CNS TB වල මේ කියන්නේ bacterial viral මේ TB meningitis ගත්තාම TB meningitis වල තමයි proteins වැඩිම මේකේ proteins වැඩි මොකද cytoprotein dissociation එකක් තියෙන නිසා මම කියවනේ අර මේකේ තියෙනවා කියලා Guillain-Barré syndrome වල cytoprotein dissociation එකක් තියෙන ඒක නිසා තමයි very high protein ඊට පස්සේ who falls regarding the TB meningitis may present with focal neurological signs
focal neurological signs එන්න පුළුවන් tuberculoma හන්දා. meningeal enhancement in non-CT with contrast. ඒක හරි. tuberculoma මේ contrast enhanced CT එකේ enhance එකක් පෙන්නනවා. can cause a neutrophil predominant infiltrate in CSF. early එකේදී පේනවා neutrophil predominant එකක්. නමුත් මේ ඇත්තට මේක false කියලා ගන්න මොකද lymphocytic predominance එකක් තමයි තියෙන්නේ. chronic inflammation එක නිසා. organisms are frequently isolated නෑ. CSF එකේ හොයාගන්න බෑ. culture sometimes positive වෙන්න පුළුවන්. නමුත් මේ මොකද CSF meningitis ගත්තාම මේ අර මේ ඒවා මේ TB organism එක isolate කරන්න හරි අමාරුයි. very rarely තමයි මේ ඒක frequently isolate කරගන්න බෑ. extrapulmonary tuberculosis නේ requires at least 2 years of treatment with anti-TB treatment. නේක 9 months. 9 months නේ extrapulmonary TB meningitis වල 9 months. මේ තියෙන tuberculoma. ඊට viral encephalitis ගත්තාම මතක තියාගන්න ඔය history එක දුන්නාම මේ CSF එකේ blood තියෙනවා කියලා. මොකද මේ ගොඩක් වෙලාවට temporal lobe එක තමයි මේගොල්ලන්ගේ involve වෙන්නේ. temporal lobe එක involve වෙනවා ඊට අමතරව bleed වෙනවා CSF එකට subarachnoid space එකට. ඒක තමයි viral encephalitis වල මේ ඒ කියන්නේ brain matter එකත් inflame වෙලා meningism එකකුත් තියෙනවා. meningitis එකකුත්. brain matter එක involve වුණාම තමයි encephalitis කියන්නේ. ඒතර ඒගොල්ලන්ගේ CSF වල blood appear වෙනවා. ඒක තමයි හඳුනගන්න feature එක SBR එකක් දුන්නාම blood තියෙනවා කියලා CSF එකේ ගොඩක් වෙලාට encephalitis. and මේ encephalitic patients ලා අර හයිම මේ ඒ කියන්නේ focal neurological මේ whole brain ඒ කියන්නේ මුළු කියන්නේ unconscious හරිම ඉක්මනට deteriorate වෙනවා GCS අඩුයි cognitive impairment එකක් දුන්නාට ඒ වගේ history එකක් දුන්නොත් ඒක encephalitis පැත්තට තමයි යන්නේ. ඒක HSV encephalitis තමයි commonest. HSV1 තමයි commonest cause for මේ encephalitis. Altered memory and behavior is known to occur. ඒක හරියට encephalitis වල patient ගේ behavior එක affect වෙනවා, memory එක loss වෙනවා, ඒ වගේ features තියෙනවා. Predominantly affects the basal ganglia. ඒක වැරදි temporal lobe එක තමයි affect වෙන්නේ. Causes the hemorrhagic CSF. ඒක හරි. hemorrhagic CSF එකක් තමයි appear වෙන්නේ. Bleed වෙනවා මේ CS cerebrospinal fluid එකට. temporal lobe එකෙන් තමයි bleed වෙන්නේ. acyclovir is the treatment of choice. ඒක හරි. acyclovir තමයි අපි HSV වලට දෙන්නේ. ඊට පස්සේ cerebral abscess නම් ඉච්චර අමාරු නෑ. ඒකේ අර මේකේ මේ පහම හරි. otitis media and mastoiditis, temporal lobe and cerebellum, streptococci, bacteroids, pseudomonas, haemophilus ඒවා තමයි මේ otitis media එකත් එක්ක එන්න පුළුවන් cerebral abscess. ඊට පස්සේ dental infections එක streptococci, staphylococci ඒ වගේ වෙන්න පුළුවන්. මේකට halo sign එක තමයි බලා ගන්න පුළුවන් hypodense area එකක් එක වටේට තියෙනවා අර ඒ මේ abscess එකේ margin එක. ඒක තමයි halo sign කියන්නේ. ඒ ටික තමයි මට අද කියන්න තියෙන ඉන්ෆෙක්ෂන්ස් මේ වලින් ප්‍රශ්න එන්න පුළුවන් මේ මේකේ බලන්න මේ nervous system infection එකේ මේ SBR එකක් තියෙනවා. The 35-year-old women presented with low-grade fever, headache 1 month, MRI show ventricular enlargement and basal exudate. CSF report could be. hydrocephalus එකක් තියෙනවා. Headache for 1 month. Bilateral ventricular enlargement. Ventricles enlarge වෙන්නේ මෙයාගේ hydrocephalus එකක් තියෙන නිසා. ඔබට මතකද obstructive and non-obstructive hydrocephalus කියලා දෙකක් තියෙනවා. obstructive hydrocephalus වෙන්නේ මොකක් හරි ටියුමර් එකක් ඒ වගේ compress වුණාම. non-obstructive වෙන්නේ ඔය meningitis වල. meningitis වල අර මේ foramen of Luschka, foramen of Magendie ඒවා ඉන්නේ අර මේ
මේ ඩ්‍රේන් වෙන්නේ CSF fourth ventricle එකේ ඉන්න subarachnoid space එකට. ඒතර මේ දෙක obstruct වෙන්න පුළුවන් මේ පස් ගිහිල්ලා obstruct වෙන්න පුළුවන්. ඒතර මේක මේ chronic meningitis එක මොකද low grade fever එකක් එක්ක over 1 month නේ. ඒතර මේක CSF TB. ඒතර lymphocytic predominant, very low glucose and very high protein. තමයි එන්න පුළුවන්. හිස්ටරි එකක් දීලා තිබ්බොත් මේ බ්ලඩ් තියෙනවා කියලා CSF එකේ එතකොට යන්නේ මේ HSV පැත්තට. P simplex encephalitis. වලට. හරිනේ ඒ ටික තමයි මට අද කියන්න තියෙනවා. ඕගොල්ලෝ තව ටිකක් කියව ගන්න මේ ලෙක්චර් නෝට් එකයි මේ TB වලට අර මේ කුමාරන් ක්ලාක් එකේ තියෙන ටික හොඳයි. ඒ ටික පොඩ්ඩක් බලා ගන්න. හරිනේ එහෙනම් මේ අදට මම එච්චරයි කරන්නේ. good night.